අපි ඊයේ පෙරේදායි පැහැදිලි කරගනිමින් සිටියේ හාලිද්දිකානි සූත්‍රය. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන දෙයක් නෙවෙයි. මහා කච්චායන හාමුදුරුවෝ දේශනා කරන එක. කාටද දේශනා කරන්නේ? හාලිද්දිකානි කියන ගෘහපතියට. හාලිද්දිකානි කියන ගෘහපතියා ඒ වන විට මහා කච්චායන හාමුදුරුවෝ වැඩ හිටියේ කොහෙද? අවන්ති ජනපදයේ කුර රගර නගරාසන්නේ ප්‍රපාත නම් වූ පර්වතයේ. එතෙන්ට මේ හාලිද්දිකානි ගෘහපතියා ගිහිල්ලා ඉල්ලීමක් කරනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ලද කෙටි දෙසුමක් තියෙනවා. ඒක කොහෙද තියෙන්නේ කියන බව සඳහන් කරනවා. අට්ඨක වර්ගයේ මාගම්බීය ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු කෙටි දෙසුමක් තියෙනවා. ඒ කෙටි දෙසුම මොකක්ද කියන බවත් ගාථාවකින් ඉදිරිපත් කරනවා. ගාථාවකින් කියන්නේ මේ බුද්ධ දේශනාවම ඉදිරිපත් කරනවා. ඒ දේශනාව තමයි ඕකං පහාය අනිකේත සාරී ගාමේ අකුබ්බං මුනි සන්තවානි කාමේහි රිත්තෝ අපුරික්කරානෝ කතං විග්ගය ජනේන කෛරාති. එතකොට ඒක තමයි අර බුදුහාරෝන්ගේ කෙටි දෙසුම. ඒ කෙටි දෙසුම මට විස්තර වශයෙන් දැනගන්න ඕන කියලා ඉල්ලනවා. ඉල්ලපුවාම තමයි මහා කච්චායන හාමුදුරුවෝ හාලිද්දිකානි කියන ගෘහපතියට මෙය පැහැදිලි කරන්නේ. එතකොට කන්ද සංයුත්තේ තියෙන්නෙම ස්කන්ධයන් පිළිබඳව දේශනා. පුද්ගලයා ඉක්මවා ගිය දහමක් පැහැදිලි කරන්නේ. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැති සමාජයේ කොච්චර හෝ සම්මුති තියෙනවා නම් ජාති, කුල, මල, පළාත් ආදී වශයෙන් ඒ සම්මුතීන් වලට යටත් නොවි සෑම පුද්ගලයෙකු තුළම මානවයා තුළම ක්‍රියාත්මක වෙන දහම තමයි මේ ස්කන්ධ ක්‍රියාවලියක පැවැත්ම නැවැත්ම. උපාද වය ධර්මතාවයකින් යුක්තව ඉදිරියට සසර ගමනක යෙදිලා තියෙනවා. එතකොට ඒ ස්කන්ධ පහ හඳුන්වනවා සුද්ධ වූ ස්කන්ධ නම්. ඒ කියන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා තුල පවතින්නේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ. පෘථග්ජන පුද්ගලයෝ ළඟ ක්‍රියාත්මක වෙන්නේ අපිරිසිදු ස්කන්ධ. උපාදානත් එක්ක පවතින්නේ. තණ්හාවෙන් පස්සේනේ උපාදාන එන්නේ. වේදනාවච්චය තණ්හා, තණ්හාවච්චය උපාදාන. දැඩි කොට හිතින් ග්‍රහණය කර ගන්නවා, අල්ලා ගන්නවා කියන තේරුම. එතකොට පුහුදුන් අය තුළ තියෙන්නේ සුද්ධ එක නෙමෙයි අසුද්ධ එක. රූපෝපාදානස්කන්ධ, වේදනෝපාදානස්කන්ධ, සංඥානෝපාදානස්කන්ධ, සංකාරෝපාදානස්කන්ධ, විඥානෝපාදානස්කන්ධ. එතකොට පුහුදුන් කෙනා තුලත්
බුදුපසේ මුතු මහරහතුන් ආර්යයන් වහන්සේලා තුලත් ස්කන්ධමයි. පුදුම අය තුල උපාදාන සහිතව සිදු වෙනවා. රහතන් වහන්සේලා තුල උපාදාන රහිතව නැතුව සිදු වෙනවා. එතකොට කන්ද. ඊළඟට මේ පහ තවත් තැන්වලදී හඳුන්වනවා කාය කියලා. ස්කන්ධ කියන්නේ සමූහය. කාය කියන්නේ සමූහය. එතකොට රූප කාය, වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය. දැන් මේ සූත්‍රයේදී හඳුන්වන්නේ ධාතු කියලා. එහෙමත් හඳුන්වනවා. එතකොට රූප ධාතු, වේදනා ධාතු, සංඥා ධාතු, සංකාර ධාතු, විඥාන ධාතු. ඉතින් මේ කොයි නමින් හැඳුන්වුවත් ඒක ගැටලුවක් බවට පත් කරගන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒක මුලින් පැහැදිලි කරපුවා මේ අවස්ථාවේදී මතු පිටට ගන්න වුවමනා වෙන්නේ නැහැ. ඒ සූත්‍රයේ අවසාන කොටස අරගත්තොත් අපි ඒ අවසාන කොටසේ තියෙන කරුණු කීපයක් පිළිබඳව අපේ අවධානය යොමු කරගන්න බලමු. එහිදී ඒ අවසානයේදී අපි පැහැදිලි කරා කතංච ගහපති පුත්ත ගාමේ සත්තව ජාතෝ හෝති. ඉද ගහපතේ ඒකච්චෝ ගිහි සංසට්ටෝ විහෙරති. සහනන්දී සහසෝකී සුඛිතේසු සුඛිතෝ දුක්ඛිතේසු දුක්ඛිතෝ uppannේසු කිච්ච කරණීයේසු අත්තනා වෝ යෝගං ආපජ්ජති. එවං කෝ ගහපති ගාමේ සන්තව ජාතෝ හෝති. මේ භික්ෂුවකට නොගැලපෙන වැඩක් පෙන්නන්නේ. භික්ෂුන් වහන්සේට නොගැලපෙන වැඩක්. සන්තව ජාතෝ කියලා කියන්නේ අමුතු බැඳීමක් ඇති කරගෙන. ඒ කියන්නේ භික්ෂුවක් විසින් බැඳිය යුතු විදිහට බැඳිලා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් භික්ෂුව ගිහියා වෙත බැඳෙන්න ඕනේ ඔහුට ධර්මය පැහැදිලි කරලා දීම තමයි ඔහුගේ බැඳීම. සමාජයෙන් තමයි සිව්පසය සපයාගන්නේ පින්ඩපාතේ ගිහිල්ලා. එතකොට මේ සමාජයට කරන්න ඕන සේවාව තමයි මේ දහම් මඟ බ්‍රහ්මචර්යාව හෙලි පෙහෙලි කරලා තියෙන එක. ඒ බැඳීම ගැටලුවක් නැහැ. දැන් මෙතන අමුතු බැඳීමක් ඇති කරගන්නවා. ඒකට කියන්නේ සන්තව ජාතෝ කියලා. ඒ මොන වගේ දෙයක්ද? ගෘහපතිය මෙහි ඇතැම් භික්ෂුවක් ගිහි උදවිය සමග නෑදෑයින් සමග සමීප ඇසුරක් පවත්වාගෙන යනවා. ඒ නෑදෑයන් වගේ දැන් නෑයෝ හම්බුනාම සම්බන්ධකම් පවත්වන කතා බහ කරන ඉවිනවා අතර දෙනවා විවිධාකාරයේ ඒ සංස්කෘතීන්ට අනුව පවත්වන ආචාර සමාචාර විධික්‍රම තියෙනවා. එතකොට අන්න ඒ වගේ මේ ගිහියන් එක කටයුතු කරනවා. ඊළඟට දැන් මේ ඔවුන්ගේ සතුටේදී මේ භික්ෂුව සතුටු වෙනවා. දැන් ඒ පවුල් වල එතකොට ගමක් හැටියට ඒකකයක් හැටියට ගත්තා. ගම දුකටපත් වෙනකොට ඒ කට්ටිය එක්ක අහුවෙලා දුක් වෙනවා. ගම සතුටු වෙනකොට ඒගොල්ලොත් එක්ක අහුවෙලා සතුටු වෙනවා. මේ වැඩේ කරන්න එපා කියලායි පෙන්නන්නේ. ඒවල හාමුදුරුවන්ව තුට්ටුවට වැටෙනවා. අපි අද වචනකින් කිව්වොත්. එතකොට ඒකයි සතුටේදී මේ භික්ෂුව සතුටු වෙනවා. ඔවුන්ගේ ශෝකයේදී මේ භික්ෂුව ශෝක වෙනවා.
එතකොට සතුටු වෙන පවුල් මැද ඒ භික්ෂුව සතුටු වෙනවා. දුක් වෙන පවුල් මැද මෙයා දුක් වෙනවා. ඒ වගේම මේ පවුල් වල යම් යම් වැඩ කටයුතු ඇති වුණාම අර භික්ෂුත්වයේ අමතක කරලා දාලා ඒවට මැදිහත් වෙන්න ඕනේ කියලා කල්පනා කරනවා. දැන් ගිහි පවුල් වල ඒ සමාජවල විවිධාකාර ගැටලු ඇති වෙනවනේ ප්‍රශ්න. එතකොට මේ හැම එකකදීම මම මැදිහත් වෙන්න ඕන කියලා හිතනවා. ඒකට ඒවා निराකරණය කරන විදිහ ධර්මයේ දේශනා කිරීමේදී සිදු වෙනවානේ. ඒ අවස්ථාවන් වලට මැදිහත් වෙන්න යන්න ඕනේ නැහැ. මොකද ඒක වෙනම උන්වහන්සේ විසින් සිද්ධ වෙනවා. එතකොට ඒවට මැදිහත් විය යුතු කෙනෙක් කියලා මේ හිතනවා. ඔය විදිහට තමයි මේ අර අමුතු බැඳීමක් ඇති කරගන්නවා. දැන් ඒකට ඔය ආකාරයට තමයි සන්තව ජාත පුද්ගලෙක් වෙන්නේ. ඊළඟට පෙන්නනවා මේ ටික එදා කිව්වේ නෑ. කතංජ ගහවති කාමේහි අරිත්තෝ හෝති. කාමයෙන් හිස් නොවි සිටීම කියන්නේ මොකද්ද කියලා අහලා උත්තරේ දෙනවා. කතංජ ගහවති කාමේහි අරිත්තෝ හෝති. ගෘහපතිය කාමයෙන් හිස් නොවි සිටීම කියන්නේ කොයි වගේ දෙයක්ද? ඉද ගහපති ඒකච්චෝ කාමේසු අවිගත රාගෝ හෝති. අවිගත ඡන්தோ අවිගත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලාහෝ අවිගත තණ්හෝ එවං කෝ ගහපති කාමේහි අරිත්තෝ හෝති. දැන් කාමයෙන් හිස් නොවි සිටීම කියන්නේ මොන වගේ දෙයක්ද කියලා මේ පැහැදිලි කරන්නේ. ගෘහපතිතුමනි මෙහි ඇතැම් භික්ෂුවක් ඉන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම අරමුණු කෙරෙහි තියෙනා වූ ඇලීම රාගය දුරු කරලා නැහැ. ඒ වාට තියෙන ඡන්දය කැමැත්ත දුරු කරලා නැහැ. ඒවා කෙරෙහි තියෙන ප්‍රේමය දුරු කරලා නැහැ. ඒවා පිළිබඳව තියෙන පිපාසය දුරු කරලා නැහැ. ඒවයින් එන දාහය දුරු කරලා නැහැ. ඒවාට තියෙන තණ්හාව දුරු කරලා නැහැ. ගෘහපතිය කාමයෙන් හිස් නොවි සිටීම කියන්නේ ඔය දෙයටයි. දැන් කාමයෙන් හිස් නොවි ඉන්නවා කියන්නේ ඒකයි. පංචකාමයට තණ්හාවෙන් සිටීම නෙමෙයි කියන්නේ. එක වචනකින් කිව්වොත් පංචකාමයේම සතුටු වෙන්න තමයි ලෑස්තිය සූදානම්. ඊටකොට තවත් සැප ගැන බුදුහාමුදුරුවෝ උගන්වනවානේ. පබ්බජිත සුඛය, ආනන සුඛය, අනවජ්‍ය සුඛය, නෙක්ඛම්ම සුඛය, පරිභෝග සුඛය, ධ්‍යාන සුඛය. එතකොට නිබ්බාණං පරමං සුඛං. මේ සියල්ලම පරදවනවා. ඒ සියල්ලම විනිවිද යනවා නිර්වාණ සැපය. එතකොට ඒ සැප පිළිබඳව හැදෑරීමක්, ඒ පැත්තට ගමන් කිරීමක් මොකුත් නැහැ. එයා දුවන්නේම අර ඇහැ කන නාසය දිව ශරීරයේ පිනවීම කියන, ඒ හරහා හිත පිනවීම කියන සැපය. ඒකට කියන්නේ කාම සැපය කියලා. ඉතින් කාම ලෝකේ ඉපදුනහම ඔය සැපේ තමයි තියෙන්නේ. පොදුවේ ගත්තාම ඔක්කොම විඳින්නේ ඕකට තමයි ගිජු. ඕවාහි කොච්චර ආදීනයක් තියෙනවා අපි පෙන්නුවට, ආස්වාදේ බොහොම ටිකයි කියලා පෙන්නුවට, ආදීනව පැත්ත හුඟක් වැඩි කියලා පෙන්නුවට සත්‍යය ඇලෙන්නේම ඕකේ තමයි. ඔය කාම ලෝකයේ ස්වභාවික ගතිය ඒකයි. එතකොට කාම ලෝකයේ ඉන්නා වූ මේ මනුස්සයාට අර ඉහළ ගණේ සැප ලබා ගන්න බැහැ කියලා පෙන්වන්නේ නැහැ. ආන්ගේ සැප කෙරෙහි සත්‍යය යොමු වෙන්න ඕන.
අරකින්ම තෘප්තිමත් වෙලා ඒකම කාලා බීලා මැරලා යන්න නෙවෙයි. දැන් කාමේසු අවිගත රාගෝ. අවිගත කියන්නේ දුරු නොවූ රාගය. අවිගත ඡන්දෝ. පහනෝ දුරු නොවූ ඡන්දය කැමැත්ත. අවිගත ප්‍රේමෝ. ප්‍රේමය. දුරු නොවූ ප්‍රේමය. අවිගත පිපාසෝ. පිපාසයෙන් ඉන්නේ පංචකාමයේ පිළිබඳව පිපාසයෙන් ඉන්නේ. අපි පිපාසය කියන්නේ සාමාන්‍ය වතුර පිපාසය කියනවා. නමුත් ওই පහටමත් පිපාසයක් තියෙනවා. ඒ පිපාසයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔය මනෝ විද්‍යාව කියනවා මේ ප්‍රේරණ කියලා. ඒක අවශ්‍යතාවයක් මතු කරගත්තාම ඒ සඳහාම වැඩ කරනවා ඒක ඊට උනාට පස්සේ තවත් එකක් හදනවා. ඊට පස්සේ ඒ සඳහාම කරනවා අපේ පිපාසයෙන් වැඩ කටයුතු කරනවා. ඊට පස්සේ ඕක ඊට නොවුනහමත් එතකොට ද්වේෂය වගේ ඇති වෙනවා. විචාලංගත්වයටපත් වෙනවා. සමහර රෝගත් හැදෙනවා. එතකොට ඒක ඊට උනහම තව එකක් හදා ගන්නවා. දැන් මේ වගේ නොතික් පිපාසයකින් තමයි යන්නේ. ඔක මනෝ විද්‍යාවේ මනෝවෛද්‍ය විද්‍යාවේ උගන්වන්නේ ප්‍රේරණ කියලා. අවශ්‍යතා කියන්නේ ඒක පිපාසයකින් ඉන්නවා. ඒ දැන් ඔක තමයි ජීවත් වෙනවා කියන්නේ. දැන් ඔක දිහා ආපස්සට හැරලා ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන හිත දිහා. දැන් ඕනම දැන් ඉස්සරහට යනකොට පස්ස හැරිලා බලන්න අකමැති කියලා. ඉස්සරහට එනවා බලන්න තමයි කැමති. ඉතින් දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා අර ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් ලස්සනට නිර්මාණය කරපුවාම ඒක හරි ලස්සනයි. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඊට වඩා ඒ නිර්මාණය කරපු හිත ලස්සනයි. ඒක දිහා ප්‍රත්‍යවේක්ෂා කරන්න. හිත දිහා ආපස්සට හැරිලා බලන්න. ටිකක් පොඩි උනන්දුවක් වගේ ඇති කරනවා. මොකද විචිත්‍ර වූ දේනේ බලන්න කැමති. ඉතින් මේ ලෝකේ විචිත්‍රම වූ දේ නැවත බලනවා කියලා කියන්නේ නැවත බලන්න හොඳම එක තමන්ගේ හිත දිහා ප්‍රත්‍යාවලෝකනය කරන්න ඕන. ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. ඒක නුවණින් කරන්න ඕන වැඩක්. ඒකයි පෙන්නන්නේ. දැන් අවිගත පරිලාහෝ දැවිල්ලක් තියෙනවානේ. දැන් අග්ගඤ්ඤ සූත්‍රයේ පෙන්නන්නේ දැන් මේ පෘථිවිය සම්පූර්ණ නැති වෙලා ගිහිල්ලා ඊට පස්සේ දැන් මේ ක්‍රමානුකූලව මේ කාය සකස් වෙනවනේ. සකස් වෙනකොට මේක මේ තනිකර ජල ගෝලයක්. ජලයෙන්ම වැහිලා තියෙනවා. දැන් කාලයක් යනකොට මේ ජලය පොළොවෙන් ඈත් වෙනවා දැන්. එතකොට ඔන්න ගොඩ බිම් ටිකක් මතුවෙනවා. එතකොට මේක මුලින්ම තිබුණා කියලා කියන්නේ මේ කිරිය දෙයක් වගේ. එතකොට දැන් මේක දැන් ජීවී නැහැ. දැන් ඉරහඳ ක්‍රියාත්මක වෙන්න වගේ තමයි දැන් පටන් අරගෙන තියෙන්නේ. එතකොට දැන් ඔන්න අර ආබස්සර බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඒ කියන්නේ පළවෙනි ධ්‍යාන තලය නෙමෙයි දෙවෙනි ධ්‍යාන තලය වගේ. ආබස්සර බ්‍රහ්ම ලෝකේ ඉන්න ජීවීන් ගැන කියන්නේ ඒ අයට මේ දැන් අපිට ඉර නැත්තම් අපිට ආලෝකයක් නැහැ. ඒකෝට ඉරෙන් හදෙන් ආලෝකය වුන්ට ග්‍රහණය වෙන්නේ නැහැ. එතකොට ආකාශචාරී අහසේ හැදිරෙන්න පුළුවන්. මේ වගේ කරජ රළු ශරීරයක් නැහැ. මනෝමය අත්පටිලාභෝ මනෝකායික සත්තු. ඒකට වේගෙන් එහා මෙහා යන්න පුළුවන්. දැන් පොළොවේ ඉන්න ඕනේ නෑ. දැන් ඒගොල්ලෝ එහා මෙහා යනවා. පොළොව නිශ්චිතතාවයෙන් පොළොවේ පය ගහලා නෙමෙයි එහා මෙහා යනවා. ඒකට සයම්පබා ඒගොල්ලන්ට අවශ්‍ය කරන ආලෝකය තමන්ගෙම නිකුත් වෙනවා. අර ඉරෙන් හැදෙන ආලෝකේ වැඩක් නැහැ. ඊළඟට මේ ජීවීන්ගේ ස්වභාවය බුදුහාරෝ පෙන්නන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ ස්ත්‍රී පුරුෂ ස්වභාවයක් නැහැ. දැන් අපි කියනෝනේ ඔය දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ස්ත්‍රී පුරුෂ නැහැ. ජීවීන් පහළ වෙනවා. මනෝකායික සත්‍ය. සංඥාමය අත්පටිලාභෝ මනෝමය අත්පටිලාභෝ. මනෝමය ආත්ම ප්‍රතිලාභ තියෙනවා. සංඥාමය ආත්ම ප්‍රතිලාභ තියෙනවා. දැන් මේ ජීවින් දැන් අවුරුදු දහස් ගණන් ওই විදිහට තිබිලා පරිණාම වෙලා දැන් අර කිරියෝදයක් වගේ තියෙන මේ රස පටවිය මහ පොළොව එක්කෙනෙක් මොකද කරන්නේ මේ අපොයි මේ මොකද්ද කියලා මේ ඒකට තෘෂ්ණාවෙන් ආසාව ඇතිලා
ලේව කනවා. ඒ කියන්නේ දැන් ඔන්න අර ටිකක් මේ පෘථුවි නිශ්චිතතාවයට ගැළපෙන මට්ටමකට පරිණාමය වෙලා. එතකොට දැන් අර ඒ කාපු අයගේ ශරීර බර වැඩි වෙනවා. බර වැඩි වුණාම දැන් මේගොල්ලන්ට යන්න බෑ. එහා මෙහා යන්න බෑ. තාම ස්ත්‍රී පුරුෂය හැදිලා නෑ. මෙහෙම කාලයක් යනකොට පිළිවෙලින් පෙන්නනවා දැන් අර කිරියොදේ தත්ත්වය. දැන් උයලා කන්න මොකුත් ඕනේ මේකම කාලා ඉන්න පුළුවන්. ඒක බොහොම රසයි. එතකොට දැන් ඔහොම යනකොට ඊට පස්සේ ඔන්න ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ බදාලතා කියලා වැල් වර්ගයක් එනවා. ඊට පස්සේ ඒකත් නැති වෙලා යනවා. ඒක මට මතක හැරි පප්පටක කියලා මේ හතු වගේ જાතියක් එනවා. ඊට පස්සේ ඒකත් නැති වෙලා යනවා. හතු දහම් වෙලා යනවා. දැන් මේව උයලා කන්න ඕනේ නැහැ. දැන් මෙහෙම යනකොට මේ 10 ගැන පරිලාහ කියන වචනේට මට මේ මතක් වුණේ මේ කරුණු ටික කියන්නේ. ඊට පස්සේ දැන් මේගොල්ලන්ගේ අර අනුසය වෙලා තිබිච්ච දැන් කාම ලෝකේ හිටපු අයන මේ රූප ලෝකේ අරූප ලෝකේ ඉන්නේ කොහොමද? එතකොට කාමාද්දකීම් දැන් අනුසය වෙලා යට වෙලා තියෙනවා. එතකොට අරූප ලෝකෙට ගියාම දැන් අපට කාමරාගේ මතුවෙලා අපි වැඩ කරන්නේ. ඒක රූප ලෝකයේ උපදුනාම ඒගොල්ලන්ට මතුවෙලා තියෙන රූප රාගය. අරූප ලෝකෙට ගියාම ඒගොල්ලන්ගේ මතුවෙලා තියෙන අරූප රාගය. මේ මානසික ස්වභාවය. දැන් මේකේ ඉන්න නම් අර අරූප රාගයෙන් ඉඳලා හරියන්නේ නැහැ. මේකේ හරියට තහවුරු වෙන්න නම් කාම රාගයට එන්න ඕන. ඊට පස්සේ දැන් මෙහෙම යනකොට දැන් අර ස්ත්‍රී පුරුෂ අවයව සමහර අයගේ පහළ වෙනවා. එතකොට දැන් අන්න ආකර්ෂණීයක් ඇති වෙනවා. ස්ත්‍රීන් වගේ අය අර පිරිමි දිහා බලාගෙන ඉන්නවා. පිරිමි අය ස්ත්‍රීන් දිහා බලාගෙන. එතකොට දැන් ඔහොම එනකොට අන්න දැන් 10 ඇති වෙනවා. මොකද දැන් එහි උපදින්නේ ලිංගිකත්වයේ නෙමෙයි. බිත්තර වල ඉන්නේ මේ පහළ වීම ඕපපාතික පහළ වෙනවා කියලා කියන්නේ. එතකොට දැන් කාම ලෝකේ තහවුරු වෙන්න නම් දැන් රළු භෞතික ශරීරයක් තියෙනකොට සංසර්ග ක්‍රියාවලියක් වගේ දෙයක් ඇති වෙන්න ඕන. දැන් අර ඇති කරන්නේ අර කාමරාගේ මත උනහම ස්ත්‍රිය පුරුෂයා දිහා බලාගෙන ඉන්නවා, පුරුෂය ස්ත්‍රිය දිහා බලාගෙන ඉන්නවා 10ක් ඇති වෙනවා. අන්න ඒක පරිලාහ. 10 ඇතුණා මේගොල්ලෝ සම්භෝගයේ දාලා දඟලනවා. අර 10 සංසිඳව ගන්නවා. එතකොට තමයි මෙතෙක් නොලබපු අත්දැකීමක් අනිත් අය ඒව මේවලින් ගහනවා. මොකද්ද මේ අපොයි මෙතෙක් නොතිබිච්ච දෙයක් නේ, අමුතු දෙයක් නෙවෙයි. එන කරදර කරනවා. කරදර කරනකොට තමයි මේගොල්ලෝ කල්පනා කරනවා මේක ලොකු සුවයක් තියෙනවා. 10 නිවෙනවා. ඇති වෙන ඇගේ 10 හිතේ 10 නිවෙනවා. ඒ ගානක් ගයක් හදනවා ඕගොල්ලෝ. එතකොට මේ නිවාසය කියන එක ඉස්සල්ලාම ලෝකේ බිහි වෙලා තියෙන අග්ගඤ්ඤ සූත්‍රයට අනුව අර ඒක නිකන් අර පෙන්වන්නේ මේ ලිංගිකත්වයේ නැමැති අසත් ධර්මය. එහෙම නැත්නම් මයි තුනේ නැමැති අසත් ධර්මයේ සංගවා කර ගැනීම සඳහා ඉදි කරගන්නේ ඉස්සල්ලාම මේ ගේ කියන එක. නැත්නම් ගල් ගහනවා. එතකොට දැන් කොහොමදත් එදත් එහෙම එලිපිට ඉදිව ගල් ගැහුවා. අදත් එහෙම එලිපිට ඉදුණොත් ගල් ගහනවා. එවැනි ස්වභාවයක් නේ තියෙන්නේ. ඒකෝට මේක නිකන් අන්න පරිලාහ. දැන් මේ කාමයේ පිළිබඳ. ඇහැ කනනාසය දිව ශරීරය ඒ හරහා හිත පිනවීම කියන එක නිකන් ඒ ගැන දැවිල්ලක් තියෙනවා. ඒ දැවිල්ල සංහිතව ගන්න. එතකොට අවිගත පරිලාහෝ. මේ අවිගත පරිලාහය තියෙනවා. කාම ලෝකේ ඉන්න හැම කෙනාටම ඒ අවිගත පරිලාහය තියෙනවා. අවිගත තණ්හෝ. තණ්හාව කියන්නේ ඇලීම සහ ගැටීම කියන දෙකම. තණ්හාවයි. එතනදී අර සැපසහගත පැත්ත ටිකක් බලනවා තමයි තණ්හාව කියවම. ඒ තණ්හා ජනේති පුරිසං. පුරුෂයාව ජනනය කරන්නේ උපද්දවන්නේ තණ්හාව. තණ්හාවච්ච අපරිේෂණ. සමාජ ප්‍රශ්න ඇති වෙනකොට තණ්හාවච්ච හොයනවා. එතකොට වේදනාවච්ච තණ්හාවච්ච උපාදාන. තණ්හාව පදනම් කරගෙන හිතෙන් දැඩි කොට අල්ලාගෙන ඉන්න බලනවා. මේ තණ්හාව විවිධ අංශවලට ගමන් කරන හැටි බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එකම පාරක යන්නේ නැහැ. එතකොට ඒකේ තියෙනවා විවිධත්වය. ඒකත් අපි හඳුනා ගන්නවා. එතකොට දැන් ඔන්න ඔය විදිහට නම් ඉන්නේ.
කාමේහි අරිත්තෝ හෝති. දැන් රිත්තයක් නැහැ. අරිත්ත. කාමයෙන් හිස් නොවී සිටීම කියන්නේ ඔයයි. අරිත්ත. හිස් බවක් නැහැ. කතංජ ගහවති කාමේහි රිත්තෝ හෝති. අර කාරිත්තෝනේ. දැන් රිත්ත වෙන්නේ මොකද? ගෘහපතිය කාමයෙන් හිස් වී සිටීම කියන්නේ මොන වගේ එකක්ද? කාමේහි රිත්තෝ. ඉද ගහපති ඒකච්චෝ කාමේසු විගත රාගෝ. කාමයන් පිළිබඳව රාගේ නැහැ. විගත ඡන්தோ. ඒ ගැන කැමැත්තක් නැහැ. පහ වූ ඡන්දයක් ඇත්තේ. විගත ප්‍රේමෝ. පහ වූ ප්‍රේමයක් ඇත්තේ. විගත පිපාසෝ. ඒ පිළිබඳව පිපාසයක් නැහැ. විගත පරිලාහෝ. ඒ පිළිබඳව දැවිල්ලක් නැහැ. විගත තණ්හෝ. ඒ පිළිබඳව තණ්හාවක් නැහැ. පහ වූ තණ්හාව. ඒවං කෝ ගහවති කාමේහි රිත්තෝ හෝති. ඔන්න කාමේහි රිත්ත බව. කාමේ පච්චාවච පච්චාවචනියං පුරේයච සවිකම්මේ අසවිකම්තේ ආතින්නම්තේ විපරවත්තං ආරෝපිතෝ දේවාසෝ චරවාදප්පමුක්ඛාය නිග්ගහිතෝසේ නිබ්බේතේ විවාසතේ පරෝසීති ඒවං කෝගලපති කතං නින්දෛව ජනේන කත්තාවෝති. ඊළඟට සූත්‍රයේ ආයති කාර්යෝපදී ආපස්නෙදී මේ වික්‍රමීය ජනේන කත්තාවෝති කියන එක තමයි බුදුහාමුදුරනේ මේ පිළිතුරු දුන්නේ. එතන මහා ගැඹුරු දෙයක් නැහැ. මේ ධර්මයේ පිළිබඳව මේ ඒ අවබෝධ අනුගමනය කරලා අවබෝධ කරගන්නට තියෙන දේ පිළිබඳව ඒ පිළිබඳව හිතේ මතිමතාන්තර ඇති කරගෙන වාද කරනවා. ඒක මේ පරයන්නට උත්සාහ කරනවා. ඒක ධර්මයේ පිළිබඳව විවාද කර ගැනීම දුරු වෙන්නේ කියන එකයි වෙන්නේ. දැන් ඔය නිගණ්ඨනාථ දුක්ඛතුමා අදිසිය වහවේද විහාර ඒකවාදී ගෝලභාවය ප්‍රාවෝදය ධර්මයේ පිළිබඳව මතකතුම් ඇති කරගෙන විවිධ විවාද සංවාද ඇති වෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ධර්මයේ පිළිබඳව විවාද කරන්න යන්න එපා. සාපේය සංගායනාවන් මාර්ගය. සියල්ලම එකතු වෙලා සංගායනා කරනවා කියලා. මේ සත්‍ය වූ නිර්මල වූ සාක්ෂාත් වූ ධර්මයේ විවාද කරන්න යන්න එපා. මේ පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙන දෙයක්, නිරවුල් ප්‍රකාශ කරලා තියෙන දෙයක් සාක්ෂාත් ධර්මයක්. ඒක මේ විවාද දුරු වෙන්නේ නැහැ. තියෙන්නේ අනුගමනය කරලා ඒ අවබෝධය කරා වීම නිවීම සම්පූර්ණ රාස්තාක් කරගන්න එකයි. දැන් මෙතනදී වෙන්නේ තම තමා ඉක්මතු වෙන්න විවාද කරනවා. ඒ කියන්නේ දැනුමින් තමන් ඉහළයි කියලා උඩටපත් වෙන්න තමයි මේ ධර්ම වැඩ. ඒකට දැන් මෙතනදී ඊට පස්සේ බුදුහාමුදුරු වෙනවා ඒ කාරණේ කරන්න දෙපා කියන එක තමයි පෙන්නන්නේ. ධර්මයේ පිළිබඳව ජනයා සමග කෝලාහල කතාවල ඉවරලා ඕනේ. දැන් ඒ ධර්ම දේශනා කරද්දී ඒක වෙනවා. මොකද ඔය කියන කාරණේ ඕනේ
ඉස්මතු වෙන්න ඕන නැහැ. ඒක ධර්මයේ අර්ථය තේරුම් ගන්න ඉස්මතු වුණාම නැහැ. මේ තම තමන් පෞද්ගලිකව තමන්ටම දන්නේ අනිකා දන්නේ නැහැ කියන මට්ටමට එදිපාගිය කියන්නේ. ඊළඟට මේ රූත්‍රයේ අන්තිමට කියනවා ඉතිකාවති යන්තම් මුත්තම් බදවතා අක්ෂර වර්ගයේ මාගන්දී පංචේ. පින්වත් ගෘහපතියාණනි බුදුරජාණන් වහන්සේ අක්ෂර වර්ගයේ මාගන්දී ප්‍රශ්නේ ඕකම් පහයානි කේතතාවි ගාමේ අකුප්පම් මුනිකාන්තවානි කාමී වික්ඛෝ අපුරික්ඛානෝ කතන්න වික්ඛය ධනේන කයිලා. දැන් මුලින්ම ඉදිරිපත් කරපු වාදාව සූත්‍රයේ අවධානයට ඉදිරිපත් වෙනවා. දැන් මුනිවරයා කියන කෙනා සිටින්නේ විඥානයේ ප්‍රාත්මක ගොදුරක් හැටියට ගොදුර ඕකේ ආකාරය. එයා හැටින්නේ ආයතනවලට ඇලීම නම් වූ නිකේතය නිවාසය සම්පූර්ණ ආකාරය. ගමේ පිළිගාමින් ගම්කණියකම අමුතු වැඩිවක් නැහැ. ගමක් එක්ක සතුටු වෙන්නේ දුක් වෙන්නේ පවුලක් සතුටු වෙනකොට ඒ පවුලත් එක්ක සතුටු වෙන්නේ පවුල දුක් වෙනකොට ඒ පවුලත් එක්ක දුක් වෙන්නේ ඒව කරන්නේ උනේ අමුතු බැඳීමක් නැතුව ඉන්නවා. ඊළඟ කාමයේ කිසු පිටින් ගම ජීවත් වෙනවා. ඒකවල ලෝකේයි කිසිවක් ඉදිරියට සමාවෙන ගමන් කිරීමක් නැහැ. සාමාන්‍ය පුරුදු ලෝකයා ලෞකික බලාපොරොත්තු මුදුන් කරනවා යන්නට ඒව ඉස්සරහ තියාගෙන තමයි හැමදේම කරන්නේ කියන්නේ ඒව ලබා. ඒක එහෙම නැගීමක් නැහැ. ඒකට ඒ වගේ විශේෂ මුලින්මයේ ජනයාමවල කලකෝලාහල යන්නේ නැහැ. ධර්මයේ පිළිබඳව කලකෝලාහලට ඒ ධර්මයේ ගන්න දෙනවා ඒ මුලින්මයේ යන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවානේ මේ මම ලෝකයාත් එක්ක විවාදයක් නැහැ. නමුත් ලෝකයාව මාත් එක්ක විවාදයක් වෙනවා. ඒක උදාන අනවබෝධයක් ඇති කරනවා මේ විවාද වගේ දේවල් කරන්නේ. අවබෝධය ඇති වුණාම විවාදයක් මතුවෙන්නේ නැහැ. ඒක ධර්මයේ විවාද කරන්න එපා කියනවා. ඒ සංගායනාවයි තියෙන්නේ. ඒකේ අවබෝධය ආයත පුරාණ දෙයක් නැහැ. ඒක පිළිසිදු දෙනවා. එතකොට ඉමස්සතෝ භාගති බලෝතා සංකිට්ඨේන බාහිරස්ස ඒවම් විස්තරේන අස්සෝ දස්සාපෝති. දැන් බුදුරජාණන් භාගවතුන් වහන්සේගෙන් දෙවියන් දේශනා කරන්නට යෙදුන මේ ගාථාව විස්තර වශයෙන් ඔය විදිහටයි දැනගත යුත්තේ කියලා මේ සූත්‍රයේ මෙතනින් අවබෝධ වෙනවා. ඔය විදිහට මම හිතන්නේ ප්‍රාර්ථනාව විස්තරන්නට උවමනා කරන්නේ. අර ශික්ෂාවේදී ශික්ෂණය වෙනවා කියලා ඔය සූත්‍රවල වෙනවා. මම පරිවර්තනය කරලා ඉතලා මේ ශික්ෂාවේදී ශික්ෂණය වෙනවා. දැන් මේක ශික්ෂාවේදී කියන්නේ ශික්ෂාවල නෙවෙයි. ප්‍රඥා ශික්ෂාව. සීල ශික්ෂාව. සමාධි ශික්ෂාව. ප්‍රඥා ශික්ෂාව. එතකොට සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ ශික්ෂණය වෙනවා ඒකේ. ඒ ශික්ෂණය වීම තමයි මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ශික්ෂා පදවිවත් එහෙම සීපද ඇතුළත්. දැන් ශික්ෂාවේ ශික්ෂණය වෙනවා කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාවේ ශික්ෂණය වෙනවා. එතකොට දැන් කෙනෙක් වැරදි විදියට යනවා. එකේ කියන මොනවා ප්‍රඥාවෙන් ආරම්භ වෙලා සීලේ කුරලා සමාධිය කුරලා ප්‍රඥාවෙන් අවසන් කරනවා කියලා. තව කෙනෙක් කියන්නේ මොනවා සීලේ කුරලා සමාධිය වල ප්‍රඥාවෙන් අවසන් කරනවා කියලා. ඉතින්
ඉතින් මේ දැන් මෙතන මේ මහාජාතාවයේ සූත්‍රයේ අපි පෙන්නන්නේ ප්‍රඥාවෙන් ආරම්භ වීම. ප්‍රඥාවෙන් ආරම්භ වීමක් තියෙනවා. ඒ කියන්නේ මානසික සම්මානයක් ආරම්භ වෙනවා. ඒකයි ප්‍රඥාව. ඊළඟ අරිමන්ද දීවේදී ඉක්මනවා, සික්ෂණයනවා. ඊළඟ ආයත සම්මා ඥාන සම්මා විමුක්තිත් එක්ක එකතු කරගෙන සම්මා දිට්ඨිය නාමසත්‍යය දුව ප්‍රඥාවේ තීක්ෂණ වෙනවා. එතකොට මේ ත්‍රිශික්ෂාවේදී ශික්ෂණයේ වීමෙන් තමයි මේ නිවීම කියන එක සාක්ෂාත් කරගන්න පිළිවෙල වෙන්නේ. එතකොට මේක වර්ධවා ගන්න ඕන මේ එක එකක් සම්පූර්ණ කරගෙන යන්නට යන්නේ. මේ තුනම එකටම යන්න ඕන. අවසානයේදී අවසන් වෙන්නේ පූර්ණේ වෙන්නේ අර විදිහට. නමුත් මේ තුනම සීලමෝධි ප්‍රඥාගෙන ත්‍රිශික්ෂණය එකටම එහි ශික්ෂණය වෙන්න ඕන. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවෙම ශික්ෂණය වෙන්න ඕන. ඒකේ අනුභව ශික්ෂාවකට තමයි එන්නේ මේ ප්‍රඥා සීල සමාධි නැවත ප්‍රඥා. ඒවයි මහා චත්තාරීක සූත්‍රයේදී පෙන්නන. විසුද්ධි මාර්ගයේදී වලට පස්සේ තමයි සීල සමාධි ප්‍රඥා කියන මේ සීලේන ආරම්භ වෙලා සමාධිය පුරලා ඊළඟට මේ ප්‍රඥාව වෙනවා කියලා පෙන්නන. මේ කෙරේකෝ වේවා මේ තුනම එකටම පූර්ණේ කරලා යන්න ඕනේ. ඒක පිටකනේ වෙන්න ඕනේ. අවසන් වෙනකොට අනුභවීය අනුභව සිකාවනම දීත වෙන බව තමයි අපිට